මේ මල්ලිලා වෙන්න ඕනි අර ඊයේ මට කෝල් එකක් දුන්නේ බයික් එක බලන්න එනවා කියලා. මේ මල්ලිලා දෙන්න නේද? ඔව් අයියේ අර ඊයේ වාට කෝල් එකක් දුන්නේ හවස. ඒ මන් තමයි. එහෙමද මල්ලි? මේ තියෙන මල්ලි බයික් එක. එහෙනම් බයික් එක බලන්නකෝ. මේක අයියා ළඟ ගොඩක් කල් දැයියේ. නැත්තම් ළඟදී ගෙනාවේ මේක. මල් ළඟ මල්ලි දැන් අවුරුදු 4-5ක් විතර මල්ලි. මම මේ සල්ලි හදිස්සියකට දෙන්නේ නැත්තම් දෙන්නෙත් නෑ. ඔක සුපිරි වාහනේ මල්ලි මල් ළඟ තිබ්බ සුපිරිම වාහනයක්. ඉතින් ඔයා ඕනි ගැරිජ් කාරයෙක් ඕනි එක්කෙනෙක් එක්කන් ඇවිල්ලා බලන්න. වාහනේ ඉතින් සුපිරියක් ඈ. ඉතින් අඩුපාඩු මොකුත් නෑ. ඔයාට ගත්තා කියන්නේ ඉතින් පදින්න විතරයි තියෙන්නේ. ටයර් දෙකත් අවුලක් නෑ. බයික් එක නම් පෙනුමෙන් නම් අවුලක් නෑ. අඩෝ සුද්දා බයික් එක ෆොටෝ වල තිබ්බා වගේම තියනවා කියපන්කෝ. ඉතින් චීස් කෑල්ලක් ඈ. එන්ජිමට නම් අතක්වත් තියලා නෑ. ඉතින් අය දැක්කනේ ස්ටාර්ට් කරු පාර සද්දේ චීස් කෑල්ලක් වගේ ඈ. ටයර් දෙකමත් අලුත් නවනේ. ඉතින් සඳුනා මට නම් ඔය ඕවා ගැන වැඩි දැනුමක් නෑ. හැබැයි බැලුව බැලමට මට නම් තේරෙන්නේ බයික් එක සුපිරියයි. නිකන් බ්‍රෑන්ඩ් නිව් වගේ තියෙනවනේ. පොඩක් බලපන්කෝ කතා කරලා බලලා. උඹට හොඳයි නම් ගනින්. ඉතින් උඹට හොඳයි නම් ගනින් අය. ආයේ බයික් එක ගැන ඉතින් කියන්න වැරද්දක් නෑ. ඉතින් අය බොරු කියන්න ඕනේ නෑනේ. එන්ජිමේ ඉතින් සද්දෙන්ම තේරෙනවනේ බයික් එක මොන වගේද කියලා. අයියා මට කොහොමද අයියේ අන්තිම මේක දෙනව නම් දෙන්නේ? මෙන්න මෙහෙමයි මල්ලි ඉතින්. අයි මම බයික් එක විකුණ ගන්නවට ඔයාට මෙව්වා කියනවා නෙවෙයි. ඕක ඔරිජිනල්ම වාහනයක් මල්ලි ඉතින් නිකන් WR ඔරිජිනල් WR X එකක් ඕක RR එකක් X කළවත් එහෙම මොකුත් නෑ මල්ලි. ඔරිජිනල් ඉතින් ජපානයෙන් ගෙන්නලා මමමයි ගෙන්නවුවේ. ගෙන්නලා මං අවුරුදු 4යි පැද්දේ. ඕක මල්ලි අවුරුදු 4ත් මං පැද්දේ නෑ. වැඩනේ මල්ලි. ගෙදර එන්නේ ඉරිදාට විතරයි. ඉරිදාට විතරයි බයික් එකත් ඔය පදින්නේ. ටුවර් දෙකක් ගියා. ඒ ටුවර් දෙක විතරයි ගියේ මේ ගෙනාවුවත් හරි. පොත්පත් ටිකක් බලන්න. පොත්පත් ටිකක් බලලා මට මල්ලි අන්තිම මල්ලි මට ඕනි මල්ලි මං දාලා තියෙන්නේ 26 50න්නේ. ඔයා තමා මුලින්ම බලන්න ආවේ බයික් එක. මං ඔයාලට දාලා දෙන්නම් මල්ලි 26 30 දෙන්නකෝ අන්තිම 26 30 දෙන්න. කෑලි මොකුත් ගලවන්න නැතුව මේ විදිහටම දෙනවා ඉතින් මොඩිෆයි තනිකර මොඩිෆයි දැක්කනේ. ඉතින් ටයර් දෙකේ ඉඳලා ඉතින් ඩල්ලොප් සුපිරි ටයර් ටිකක් දාලා තින්නේ. මල්ලි ඉතින් බලලා කරන්න අන්තිම ගාන 26 30 මල්ලි. ඔයාට නැත්තම් අද කාලේ මේ වගේ වාහනයක් ඔයා හිතනවාද 26 ගානට හොයාගන්න තියෙයි කියලා? 30 පනිනවා මල්ලි අනිවාර්යෙන් 30 පනිනවා. මේ මල්ලි බලලා කියනවා මට එන අන්තිම ඉතින් 26 30 තමයි. අඩේ අයියේ එහෙම කරන්න එපා. තා චුට්ටක් එහෙම කරලා දෙන්න. මම මේක අරගෙන යන්න. තා චුට්ටක් එහෙම කරලා දෙන්න. අපිනේ අයියේ. ඉස්සර මේවා තිබ්බ ගණන් ඉතින් දන්නවනේ. මේ අද කාලේ තමාරුනේ අයියේ. මම බොහොම අමාරුවෙන් සල්ලි ටික හදාගත්තේ. මට අන්තිම අයියා දෙන්න 26 මේ ඒ ගානට බෑ මල්ලි. මගේ ගාන 26 30 තමයි අන්තිම